දේශපාලන අධිකාරිය ගැන මොකද මේ මාත්‍ය අපි හැංගිලා නැහැ මම ගත්තා ගිහිල්ලා කවුද හැංගුනේ කියලා අඩි 44ක් අනවසරෙන් මහයල කපලා තියෙනවා. ආර්ථික මාත්‍ය මේක කියලා තියෙනවා මේකට අනුමැතිය දීලා නැහැ කියලා. කොළඹින් කියලා තියෙනවා. ඒ අඩි 7 මහයලේ අඩි 44ක් කපලා බටයක් දානකම් ඔබතුමාට කිව්වා. ඔබතුමාලා නිදිද? මෙතන අපේ ගොයිනෙට්ට අපිට කියන්නකෝ. අපේ සංගතන බිම දැන් වතුර දෙනවද අලුතෙන් කපවු ගාවට? අලුතෙන් කපාපු යකට වතුර දෙන්නේ නැද්ද? ඔව්. ඒකෝට ඇලහරස් කොල්ල දැන් එතන 68 ඇලහරස් කොල්ල කියන කොහොමද ලෑලි ගහලා? ලෑලි ගහලා නීතිය ක්‍රියාත්මක කරන ආඥා පැහැදිලිව අහන්න. හරිද? ඔතන ලෑලි ගහලා තිබ්බා. ඒ ලෑලි ඔක්කොම දැන් මේ වෙනකොට අයින් කරලා තියෙනවා. හරිද? ඒක පැහැදිලිව මම කතා කරා. මම කතා කරලා කොහොම ලෑලි ගහන්න එපා. ලෑලි ටික අයින් කරන්න කියලා. හරිද? ලෑලි ටික අයින් කරලා තියෙනවා.
එතකොට තමයි පොඩ්ඩක් ඉන්න ආඥාපනතේ 64 තියෙනවා වැරදි. මේ බස්සේ ලියා ගන්නකම් ඉන්නකෝ. එතකොට මේ අඩි 40 ඒක හරිනේ අඩි 44 කපලා මේ දාපු බටේ තියෙන්නේ මෙන්න මේ බටේ මේ තියෙන කපපු ටික මේ කොන්ක්‍රීට් බටේ මේ කපපු පාර තියෙන්නේ එතකොට මේවට ඔබතුමාලා දැන් මොකද කරන්නේ අපේ ළඟ තියෙනවා කපපු මැෂින් කපපු ගොයි ඔක්කොම ඉන්න ඔබතුමා නීති ක්‍රියාත්මක කරනවද මේකට සම්පූර්ණ පොඩි නීතිය හරිද මහවැලි බල ප්‍රදේශයේ උතන කානුවක් කපලා නැහැ. ඇයි රක්ෂිතේ අඩි 44 ඇයි කියන දේ අහන්න. හරිද? මහවැලි ඕක ඉතුරු ටික කපලා තියෙන RD එකේ තමයි කපලා තියෙන්නේ. හරිද? එතකොට RD එකේ කපලානේ තියෙන්නේ. RD එකේ කවුප එක ඒක RD එකේ අනුමැතිය අරගෙන කපලා වෙන්න පුළුවන්. හරිද? මේක කොට්ටාස කල්මනාකාරය RPM මහත්තයා ඒගොල්ලොත් එක්ක අපි කතා කරලා උතන වෙලා තියෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට ඕක අනුමත කරන්න පුළුවන් නම් එහෙම අනුමත කරන්න බැරි නම් ඒ දෙයට අපි නීතිය ක්‍රියාත්මක කරමු. මේක ගැටලුවක් නෑ මොකක්ද ප්‍රශ්නයක් කියනවා. එතකොට අනිත් එක මෙහෙමයි. ඔතන වෙලා ඔතනින් එහාට මහවැලි එක වැවයි තියෙන්නේ. හරිද? එතකොට මහවැලි එක වැවක් තියෙනවා. මේගොල්ලෝ කලින් ඉල්ලීමකුත් කරා. ඒ කියන්නේ වතුර දෙනවයි කියන තැන කිසිම වෙලාවක අපි වතුර දෙනවයි කියන තැන නැහැ. ඔව් ඒක හරි. හරිද? ඒ කියන්නේ BM මහත්තයා වතුර දෙන්නම් කියලාත් නැහැ. කවුරුත් කියලා නැහැ. ඒගොල්ලෝ ඉල්ලීමක් කරන්නේ වැරදිලාවත් ඕක දැන් මුහුදට යන වතුරක් තියෙනවනේ. ඕෆ්ලෝ වෙන එක නෑ මම කියන දේ අහන්න. ස්පිල් වෙන අවස්ථාවක් තියෙනවනේ. ඒ කියන්නේ වතුර අරගෙන ඉවර වෙන අවස්ථාවක් තියෙනවනේ. මගේ දැන් අක්කර අවශ්‍ය වැවට අවශ්‍ය ප්‍රමාණයක් තියෙන ඒ වැවට වතුර ටික අරගෙනත් සමහරට වැහි කාලයක් එන්න පුළුවන්. හරිද? ඒගොල්ලෝ පැහැදිලිව කියන්නේ ඒගොල්ලෝගේ සෝසස් ඒ කියන්නේ මේ කැච්මන්ට් මේ කියන්නේ වතුර එන තැන් තියෙනවනේ. ඒවා උතන ගියාම පැහැදිලිව පේනවා පොඩ්ඩක් අර අලුතෙන් අලුතෙන් කියන්නේ ඒ දවස්වල හදපු පාරක් තියෙනවා. ඒ කියන්නේ මත්තල හම්බන්තොට පාර. ඒ පාරයි එතකොට ඒ කැච්මන්ට් අවහිර වෙලා තියෙනවා. හරිද? ඕක 1970 ගණන් වල ඉඳලා තිබුණු වැවක්. හරි එතකොට ඒවත් එක්ක මානුෂීයව තමයි ඒගොල්ලෝගේ ඉල්ලීමක් තියෙන. ඒගොල්ලොත් වතුර ඉල්ලන්නේ නැහැ. හරිද? එතකොට මහවැලි වතුරක් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අලක් කපන්නේ මොකද වතුර ඉල්ලන්නේ නැත්තම්? පොඩ්ඩක් අහන්න. හරිද? ඉල්ලීම වතුර යම් වැහි වතුරක් එනවා කියමුකෝ. එතකොට ඒකට වැහි වතුර ආවොත් ඇලදිගේ එනවනේ. හරිද? ඇලදිගේ එනවා අතිරික්ත වතුරක් එනවා. අතිරික්ත වතුරක් ආවොත් ආපු වෙලාවට ඒගොල්ලන්ට කැච්මන්ට් එකක් නැහැනේ. ඒ කියන්නේ ඒකට පහත් වෙන වතුරක් නැහැනේ. එහෙම එකක් ආවොත් ඒ වෙලාවකට හදිසියකට වතුර එතකොට ඒගොල්ලන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන තැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. එතකොට ඒකට තමයි වතුර ඉල්ලන්නේ. පැහැදිලි එහෙම මොකක් හරි ඒ අතරතුර මොකක් හරි එන දෙයක් හරස් කරලා හරි ඔයගොල්ලන්ගේ එන ඊට පස්සේ අර අන්තිම වැවට එන වතුර ප්‍රමාණය ඒ වැවට නොදී ඒගොල්ලෝ වතුරක් ගන්නවා නම් අපි අනිවාර්යෙන් ඒ වෙලාවට අපිට පුළුවන් උපරිමෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒතකොට අපිට සනිවාතේ BC 4ට කොච්චරද යවන්න ඕනේ? මම පොඩ්ඩක් බලලා ඒක බලාගන්න. හරිද? ඒකයි ඒගොල්ලෝ විරුද්ධත්වයක් නැත්කොට කියන. ඔය කියන්නේ ඔය රාමටි කියන පුෂ්පේ කියන එකලාගේ එකනේ තියෙන්නේ. හරිද? එතකොට ඒ වැවට ඒ වැවේ වතුර ඒ වැවේ දැන් ඔතනින් ආවොත් කෙලින්ම මේගොල්ලන්ට වතුර එකක් දුන්නොත් පුෂ්පේ කියන එකනාගේ ඒගොල්ලෝගේ මේ ගොවි සංවිධානයේටනේ ප්‍රශ්නයක් එන්නේ. හරිද? ඒ ගොවි සංවිධානයේට ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ පැමිණිලා දුන්නු ගමන් අපි අනිවාර්යෙන් ඒගොල්ලෝ කියනවා නම් මෙතන අපේ වතුර ටිකක් මෙතන යනවා කියලා අපි ඒක ගැටලුවක් නැහැ ඒක මේව කරනවා. ඒගොල්ලෝ කිව්වත් නැතත් එතන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මේ ඒ දෙයට අපි මැදිහත් වෙනවා. ඒ වැවට නෙමෙයි අනිත් කල්පොඩක් බලපානවා. අර කපුවට පස්සේ පයිප් එක දාන්න. නීති අනුකූලව ඔබතුමාලා ඒ බටේ දාන්න අවසරයක් දීලා තියෙනවද නැද්ද කියන එක මට පැහැදිලිව කියන්න. නීති අනුකූලව බට දාන්න අවසරයක් දුන්නද නැද්ද? ඒක පොඩක් බේම හදන්න. එතකොට මේ මම නිපාඩු ගිහිල්ලා මම අද තමයි මේ අද ඔබතුමා දන්නවනේ මේ මහඇලේ ඇයි පැත්තට රක්ෂිතේ කීයක් තියෙනවද? ඇල රක්ෂිතේ අඩි කීයක් තියෙනවද මේ පැත්තට? සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් අඩි ඇල රක්ෂිතේ සාමාන්‍යයෙන් ඕක අන්තිම ඇලනේ. අඩි 44යි 66ක් රක්ෂිතේ තියෙනවා. හරිද? අඩි 44. ඒකේ නෝර සැලෙන්නේ මම කියන දේ අහන්න. අඩි 44ක් රක්ෂිතේ තියෙනවා. හරිද? එතකොට ඒ අඩි 44 කියන රක්ෂිතේ මේ සමහර තැන්වලත් එක්ක මේ ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර වෙලාවට වැඩි වෙනවා, සමහර වෙලාවට අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ අපි පොදුවේ සාමාන්‍යයෙන් 66 44 තමයි යන්නේ. සමහර තැන්වල අඩි 10 12 තියෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ ඉල්ලීමේ ප්‍රමාණයත් ඒත් එක්කම ඊට පස්සේ ඔතන මොකක් හරි සංකෝව තියලා තියෙන්නේ සංවර්ධන කටයුත්තක් හරි මොනවා හරි දෙයකට තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඕක ඕකේ RPM ට DM ට ඕක මොකක් හරි දැන් මොකක් හරි අපදා තත්ත්වයක් ආව කියන්නකෝ. අපි කියන්නකෝ මේ
ගම් වතුර තත්ත්වයක් එනවා කියලා. ඒ වගේ හෝ මොනවා හරි උවමනාවකට අපිට ඔක සංවර්ධනයක් කරන්න පුළුවන්. හරිද? තව කෙනෙකුට බටයක් ඒ කියන්නේ දැන් බටයක් කියන්නේ මේ අනවසර බඩ නෙමෙයි. අපිට අවසර දෙන්න පුළුවන් ඕනනම් අපේ අවසරය තියෙනවා නම් ඒකට වෙන තැනකට ඇල මාර්ගයෙන් තියෙනවා. ඒ දෙයට ඒක මේව කරන්න පුළුවන්. ඒක මහවැලි සංවර්ධන අධිකාරියට තමයි ඒක තියෙන්නේ. තනිකරම. හරිද? එතකොට ඒකේ අර ගොඩක් තැන්වල අපි මේ දැකලා තියෙනවා මේ කියන ගොවි මහතුරුත් ඔතන ඉන්නවා. අපි මේ දේවල්ට දැන් ඔයගොල්ලෝ මේක බටයකට විරුද්ධයි. මම මේකට ගොඩාක් සන්තෝෂයි. ඒත් එක්කම මෙතන ගොවි සංවිධානයේ සභාපති මහතුරුනේ ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ ඉල්ලන්නේ තව කුඹුරක් කරන්න. කුඹුරු ටිකක් කරන්නනේ. ඒ කියන්නේ වතුර ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ. යන වතුර ටිකක් වැඩිපුර ආවොත් තමයි ඉල්ලන්නේ. වතුර ඉල්ලන්නේ නැත්නම් ගොවි පවුල් 5336ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ පවුල් 5336ට උඩවල ජලාශයෙන් ඉරලා මැනලා දෙන වතුර අකරාඩි 3000ක් පිට කරන එකේ මේ පැත්තට 1000 ගානක 1700ක වගේ ප්‍රමාණයක් එන්නේ. ඒ ගේන වතුර ටික පහළ ඉන්න ගොවීන්ට මදිකම තියෙද්දි මේ වන විට මීට ඉස්සෙල්ලත් සරණමාලි වැව සහ කැටනව කියන වැව් දෙකට වතුර ඉල්ලගෙන ආවා. අපි ඒ හැම කෙනාටම කිව්වා මේකට වතුර දෙන්න උඩවල ජලාශයේ වතුර වැඩි කරගමු. ඒකට විකල්ප වතුර එන මාර්ගය හදමු. වතුර මේකේ ඇලේ ගේන්න බැරි නම් ඒකට ගේන්න පුළුවන් මාර්ගය අපි හදාගමු. හදලිවල වලට වතුර ගෙනියන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. කොට්ටාස කමිටුවේ කතා කරා, ව්‍යාපාර කමිටුවේ කතා කරා. ඒකේ අධීක්ෂණ කරමින් දැනට සමීක්ෂණ කරමින් යද්දී හිතුවක්කාර විදිහට මේ ඉන්න කොට්ටාස කළමනාකරවරයා ව්‍යාපාරේ ප්‍රධාන RPM මහත්තයාගේවත් තාක්ෂණ ඉංජිනේරුවරයාගේවත් අවසරයෙන් තොරව හිතුවක්කාර විදිහට මේ ඇලක් කපලා ගොවීන් අතර දර්ශනයක් ඇති කරලා